අයගොයි තාම අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක්ද එහෙනම් මේ වීඩියෝ එක ඔයාට software development, web design, AI එහෙමත් නැත්නම් DevOps ඉගෙන ගන්න ගමන් ඉන්න ඔයාට ඕන කරන tools, hosting, domain වලට සල්ලි ගෙවන්න අමාරුයි නේද? බය වෙන්න එපා. GitHub එකෙන් undergraduate වෙනුවෙන්ම $2000කට වඩා වටින dev tool package එකක් අපිට ලබා දෙනවා. ඒක තමයි GitHub student developer pack එක. ඊයෙන් අපි බලමු මොකද්ද මේ student developer pack එක සහ මේකත් එක්ක ලැබෙන benefits මොනවද කියලා. අරලවම කිව්වොත් GitHub සමාගම ලෝකේ තියෙන ප්‍රධානම tech companies එක එකතු වෙලා ස්ටුඩන්ට්ලට තමන්ගේ project හදන්න ඕන කරන premium softwares, cloud credits, domain සහ learning platforms සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන එක තමයි මෙතනදී කරන්නේ. සාමාන්‍යයෙන් ඩෙවලපර් කෙනෙක් මාසෙකට ඩොලර් ගාණක් ගෙවලා ගන්න tools undergraduate කෙනෙක් විදිහට ඔයාලට සතයක්වත් වියදම් කරන්නේ නැතුවම ලබා ගන්න පුළුවන් මේ පැකේජ් එක හරහා. ඉතින් ස්ටුඩන්ට් ඩෙවලපර් පැක් එක ගැන කතා කරද්දී ඒක ඇතුලේ undergraduate කෙනෙක්ට තමන්ගේ project එක මුල ඉඳලම කරන්න ඉගෙන ගන්න සහ ප්‍රොෆෙෂනල් මට්ටමකට ගෙනියන්න ඕන සුපිරිම offers සහ learning bundles රැසක් තියෙනවා. එහෙනම් අපි බලමු මොනවද මේ GitHub Student Developer Pack එකකින් අපිට හමු වෙන offers කියලා. මුලින්ම කියන්නේ intro to Copilot. මොකක්ද මේක? AI භාවිතයෙන් කෝඩින් ගැන හැටි මුල සිට සරලවම ඉගෙන ගන්න පුළුවන් පාරක්. මේ බන්ඩල් එක ඇතුලේ GitHub, GitHub Copilot, GitHub Codespace සහ Visual Studio Code එකට අදාළ guides, tutorials සහ templates නොමිලේම හම්බෙනවා. AI එකතු කරගෙන කෝඩින් කරන්න කැමති ඕනෙම කෙනෙක්ට මේක ගොඩක් වටින බන්ඩල් එකක්. Intro to GitHub bundle එක. Git and GitHub වල GitHub flow එක සරලවම ඉගෙන ගන්න පුළුවන් මේ bundle එකේ. branches හදන්නේ කොහොමද, code එක වෙනස් කරන්නේ කොහොමද සහ pull request හදලා merge කරන්නේ කොහොමද කියන එක මූලික සිද්ධාන්ත ප්‍රායෝගිකව ඉගෙන ගන්න ඔයාලට පුළුවන්. developers ලට විතරක් නෙවෙයි GitHub පාවිච්චි කරන්න පටන් ගන්න ඕනෙම beginner කෙනෙක්ටත් මේක වටිනවා. ඊළඟට අපි බලමු GitHub Foundation Certificate bundle එක මොකක්ද කියලා. GitHub ගැන තියෙන නිල certification exam එකට ලෑස්ති වෙන්න ඕන කරන හැමදේම මේ bundle එකේ තියෙනවා. Data Camp, GitHub සහ Microsoft Azure එක් වෙන මේ bundle එකෙන් guides, preparation courses සහ exam FAQs නොමිලේම ලබා ගන්න පුළුවන්. CV එකට හෝ profile එකට GitHub වෙනුවෙන් පිළිගත් certification එකක් එකතු කරන්න හදන ඕනෙම කෙනෙක්ටයි මේ package එක වටින්නේ. ඊළඟට අපි බලමු Namecheap එකෙන් ලැබෙන සුපිරිම domain offer එක ගැන. ඔයාගේ project එකට හෝ portfolio එකට .me domain එකක් අවුරුද්දකට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගන්න පුළුවන්. web අඩවියේ security එකට ඕන වෙන SSL certificate එකත් අවුරුද්දකට නොමිලේම ලැබෙනවා. ඊළඟට අපි බලමු තවත් වැදගත් offer එකක් වන Microsoft Azure offer එක ගැන. Microsoft Azure වල තියෙන free cloud service 25කට වඩා පාවිච්චි කරන්න ඔයාලට පුළුවන් වෙනවා. ඊට අමතරව $100ක Azure cloud credits නොමිලේම ඔයාලට ලබා ගන්න පුළුවන්. ඊළඟට domain provider එකක් වන name.com offer එක ගැන අපි බලමු. .live, .studio, .software, .app සහ .dev වැනි domain extension 25කට වැඩි ප්‍රමාණයක් තමන්ට කැමති domain එකක් තෝරගෙන free web project එකක host කරන්න ඔයාට පුළුවන්. ඊළඟට tech industry එකට විශේෂ වුණ .tech domain එක ගැන අපි බලමු. standard .tech domain එකක් අවුරුද්දක නොමිලේ ඔයාට ලබා ගන්න පුළුවන්. ඔයා software developer කෙනෙක් හෝ tech startup එකක් පටන් ගන්න කෙනෙක් නම් ඔයාගේ branding එකට මේක ගොඩක් වටිනවා. ඊළඟට අපි බලමු අපේ වැඩ කටයුතු පිළිවෙලකට කළමනාකරණය කරගන්න අපිට තියෙන පැකේජ් එක ගැන. Notion education plan එක සම්පූර්ණයෙන්ම නොමිලේ ඔයාට ලබා ගන්න පුළුවන්.
ඊට අමතරව නෝෂන් AI පහසුකම අන්ලිමිටඩ් ෂෙයාරිං සහ ලෝංග පැකේජ් හිස්ට්‍රිය එකක් වාට ලැබෙනවා. නෝට්ස් ගන්න, ප්‍රොජෙක්ට් මැනේජ් කරන්න, එසයිමන්ට් ලෑස්ති කරන්න මේ ටූල් එක වට ගොඩක් වැදගත්වෙනවා. තවත් වැදගත් ඔෆර් එකක් තමයි Microsoft 365. Word, Excel, PowerPoint වගේ ප්‍රඩක්ටිව් ඇප්ස්, ඒ වගේම Microsoft Copilot AI Assistant. තවත් වැදගත්ම දෙයක් තමා 1TB cloud storage එකක් ඔයාට මේ ඔෆර් එකත් එක්ක ලැබෙනවා. assignments, class notes, project reports හදාගන්න undergraduate කෙනෙක්ට නැතුවම බැරි ඔෆර් එකක් තමා Microsoft 365 කියන්නේ. මම විස්තර කරේ ඔෆර්ස් කිහිපයක් ගැන විතරයි. ඒත් මේ ඔෆර්ස් වලිනුත් ඔයාට කෝටි ගණනක් වටින cloud storage, free domains, cloud credits, AI tools සහ learning bundles නොමිලේම හම්බෙන. ඉදිරි වීඩියෝ එකෙන් අපි බලමු student developer pack එකට හරියටම apply කරලා මේවා ලබා ගන්න කොහොමද කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් like කරන්න, share කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.